ටූත්ලෙස්ව දකිද්දි ඔයාට මතක් වෙන්නේ මොන බයික් එකද? ඔව්, ඔයා හරි. ගොඩක් දෙනෙක්ට එකපාරටම ඔලුවට එන්නේ අමුතුම රාක්ෂ පෙනුමයි. ඒ වගේම ඇඟ හිරිවට්ටන ගැම්මකුයි තියෙන ඒ කළු රකුසා. එහෙමත් නැත්නම් Yamaha R1. අද අපි කතා කරමු මේ කළු රකුසා ගැන. මේ බයික් එකේ පෙනුම දිහා බැලුවොත් ඒ තීනු LED S2 දකිද්දි ඕනම කෙනෙක්ට හිතෙන්නේ මේක පාරේ යන්න හදපු එකක් නෙවෙයි, හුළඟ පසාරු කරගෙන පියාඹන්න හදපු ජෙට් එකක් කියලා. මේක නිකම්ම බයික් එකක් නෙවෙයි, MotoGP පිටියෙන් පාරට ආපු නියම රේසිං DNA තියෙන රකුසෙක්. මේ රකුසාගේ හදවත වෙන්නේ 998cc ක්‍රොස් ප්ලේන් 4 සිලින්ඩර් එන්ජිම. මේකේ එන ඒ සුවිශේෂී ස්ක්‍රීම් එක, එහෙමත් නැත්නම් සද්දේ ඇහෙනකොට ඒක නිකන් හරියට ටූත්ලෙස්ගේ ගර්ජනාවක් වගේ. අශ්වබල 200කට ආසන්න ජවයක් තියෙන නිසා ඇක්සලරේටර් එක පොඩ්ඩක් කරකවනකොටත් ඔයාට දැනෙයි ඇත්තටම ඩ්‍රැගන් කෙනෙක් පිටේ යනවා වගේ හැඟීමක්. වේගය විතරක් නෙවෙයි, ආරක්ෂාව අතිනුත් මේක සුපිරි. ක්වික් ෂිෆ්ටර්, ලීන් සෙන්සිටිව් ට්‍රැක්ෂන් කන්ට්‍රෝල් සහ ස්ලයිඩ් කන්ට්‍රෝල් වගේ අති නවීන තාක්ෂණය නිසා ඔයා කොච්චර වේගයෙන් ගියත් බයික් එක තියෙන්නේ ඔයාගේ පාලනයේ යටතේ. ඒ කියන්නේ පාරේ රජෙක් වගේ ඉගිල්ලෙන්න R1 එක ඔයාට උපරිම සහාය දෙනවා. හීනවලට තහංචි දාන්න කාටවත් පුළුවන් කමක් නෑ. ඒත් හැමෝම රටේ පොදු නීතිය හැමෝටම එකයි. ඒක නිසා කොල්ලොන්ගේ ආසාවන් සීමා කරන්න වෙන එක ගැන ඇත්තටම කනගාටුයි. කොහොම වුණත් මේ වගේම තවත් සුපිරි බයික් ගැන විස්තර දැනගන්න අපේ පේජ් එක දැන්ම ෆලෝ කරලා තියාගන්න.